තමයි තාර්කික දාර හඳුනා ගැනීම. තාර්කික ද්වාර හඳුනා ගැනීම. ඔයා තාර්කික දාර හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕන. ඊළඟ එක තමයි සත්‍යතා වගු ගොඩනැගීම. සත්‍යතා වගු ගොඩනැගීම. sorry. සත්‍යතා වගු නෙමෙයි. අපි ඊළඟට ගන්න ඕන තාර්කික පරිපත ගොඩනැගීම. පරිපත ගොඩනැගීම. තාර්කික පරිපත ගොඩනැගීම. අංක 3 විදියට අපි කතා කරන්න පුළුවන් සත්‍යතා වගු ගොඩනැගීම. සත්‍යතා වගු ගොඩනැගීම. අංක 4 විදියට අපිට කතා කරන්න පුළුවන් අපි හදනවා අපි හඳුනා ගන්නවා තාර්කික ද්වාර. ඒ තාර්කික ද්වාර වලට තාර්කික පරිපත ගොඩනගනවා. ඒ තාර්කික පරිපත වලට සත්‍යතා වගු ගොඩනගනවා. සහ අපිට තවත් ඇත්තරම මේකේ ප්‍රශ්න කතා කරනකොට අපිට අහුවෙනවා සිදුවීම් වලට සත්‍යතා වගු ගොඩනැගීම සහ තාර්කික පරිපත ගොඩනැගීම. ගොඩනැගීම සිදුවීම් වලට සත්‍යතා වගු සහ තාර්කික පරිපත ගොඩනැගීම. මෙන්න මේ කියන ප්‍රධාන කොටස් ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩම ඇතුළතදී. ඔයා ඇත්තටම තාර්කික ද්වාර ටික හඳුනා ගන්නවා නම් හරිද? ඔයා ඇත්තටම තාර්කික ද්වාර ටික හඳුනා ගන්නවා නම් ඒ වගේම තාර්කික පරිපත ගොඩනගන්න දන්නවා නම් සත්‍යතා වගු ගොඩනගන්න දන්නවා නම් ඔයාලට මේ පාඩම පුළුවන්. එතකොට වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ කොටස් ටික කතා කරන්න. මම මේක පොඩි වීඩියෝ එකක් විදියට ඔයාලට බලන්න පුළුවන් වෙන විදියට පැහැදිලිව තේරෙන්න මේ ටික කියලා දෙන්නම්. හරිද? එතකොට මම මේක දැන් අපි කතා කරොත් ඉස්සෙල්ලම අපි අඳුර ගන්නවා ළමයි තාර්කික ද්වාර හඳුනා ගැනීම. හරිද? තාර්කික ද්වාර හඳුනා ගැනීම. ළමයි තාර්කික ද්වාර හඳුනා ගැනීම කියලා කියන්නේ තාර්කික ද්වාර හඳුනා ගැනීම කියලා කතා කරද්දී අපි කියන්නේ මොකද්ද? තාර්කික ද්වාරයක් කියලා කියන්නේ නැත්නම් අපි කතා කරනවා ලොජික් ගේට්. ලොජික් ගේට්. හරිද? තාර්කික ද්වාර ලොජික් ගේට්ස්. එතකොට ළමයි තාර්කික ද්වාරයක් කියලා කියන්නේ පරිගණකයේ මූලික සංකල්පය අපි හඳුනගනිද්දී පරිගණකය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ යම් යම් තර්කණයන් මත. පරිගණකයේ යම්කිසි ගැටලු විසඳීම් සිද්ධ කරන්නේ යම් යම් තර්කණයන් මත. පරිගණකය කියන උපාංගය නැත්තම් පරිගණකය කියලා කියන්නේ ඩිජිටල් ඩිවයිස් එකක්. විද්‍යුත් උපාංගයක්. එතකොට මේ ඩිජිටල් ඩිවයිස් එක ඇතුලේ අපි කරන සියලුම වැඩ කරන්න කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ වැඩ කරන්න පුළුවන් වෙන විදිහේ උපාංග නිර්මාණය කරන්න භාවිතා කරපු ගණිත සංකල්පයක් තමයි මේ තාර්කික ද්වාර කියලා කියන්නේ. ලොජික් ගේට්ස් කියලා කියන්නේ. එතකොට යම්කිසි තර්කණයක් මත පදනම් වෙමින් ආදාන වලට අදාළ ප්‍රතිදාන ලබා දෙන ව්‍යුහයක් තමයි තාර්කික ද්වාරයක් කියලා කියන්නේ. තාර්කික ද්වාරයක් කියලා කියන්නේ යම්කිසි ආදානයන් වලට අනුරූපව යම්කිසි තර්කණයක් මත පදනම් වෙලා ප්‍රතිදාන ලබා දෙන ව්‍යුහයක් තමයි තාර්කික ද්වාරයක් කියලා කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි තාර්කික ද්වාර කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. තමයි තාර්කික ද්වාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. එකක් තමයි මූලික තාර්කික ද්වාර. මූලික තාර්කික ද්වාර. මූලික තර්කන ද්වාරත් කියලා කියනවා. අනිත් එක තමයි සංයෝජිත තර්කන ද්වාර. මේකට අපි කියනවා බේසික් ලොජික් ගේට්ස් කියලා. ලොජික් ගේට්ස්. මේකට අපි කියනවා කම්බිනේෂන් ලොජික් ගේට්ස්. ලොජික් ගේට්ස්. හරිද? එහෙනම් අපි තාර්කික ද්වාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරනවා ළමයි. පළවෙනි කෙනා තමයි මූලික තාර්කික ද්වාර, දෙවෙනි කෙනා තමයි සංයෝජිත තාර්කික ද්වාර. තාර්කික ද්වාරයක් කියලා කියන්නේ යම්කිසි ආදානයක් මත ආදානයක් ප්‍රතිදානයක් Tamanගේ කර්මය මත පදනම් වෙමින් ප්‍රතිදානයක් ලබා දෙන ව්‍යුහයක්. ඒක හරියට මම හිතන්න මගේ තියෙනවා යම්කිසි තර්කන ටිකක්. මම කැමති පාටවල් තියෙනවා, මම කැමති
වර්ණ තියෙනවා sorry මම කැමති වර්ණ තියෙනවා මම කැමති ආහාර තියෙනවා මම කැමති ඇඳුම් පැළඳුම් තියෙනවා මගේ තර්කණය තමයි මගේ කැමැත්ත. එතකොට මගේ තර්කණය මට පදනම් වෙලා මට ලබා දෙන ආදාන අනුව මම තෝරා ගැනීමක් සිද්ධ කරනවද නැද්ද කියන එක තීරණය කරනවා. දැන් ඔයාට ගැවුමක් ගෙනත් දුන්නට පස්සේ ඒ ගවුම ඔයා කැමති පාටෙන් ඔයා කැමති විදිහට ඔයා කැමති ස්ටයිල් එකෙන් තිබුණොත් විතරයි ඔයා තෝරගන්නේ. නැත්නම් ඔයා තෝරගන්නේ නැහැ. එහෙනම් ඔයාගේ තර්කණය තමයි ඒක. එහෙනම් ලොජික් ගේට් එකක් කියලා කියන්නේ එයාට අදාළ වෙච්ච තර්කණයක් තියෙනවා. ඒක මත පදනම් වෙලා ප්‍රතිදානයක් ලබා දෙනවා. ව්‍යුහයක්. පැහැදිලිද? එතකොට අපි මූලික තාර්කික දාර ගත්තට පස්සේ මූලික තාර්කික දාර අපිට අඳුන ගන්න තියෙනවා 10 වසරේදී ඔයාලට ප්‍රධාන වශයෙන් තුනක්. එකක් තමයි AND ගේට් එක. AND ගේට්. පළවෙනි එක AND ගේට්. AND ద్వාරය. අනිත් එක තමයි OR ගේට් එක. OR ద్వාරය. OR ගේට්. අනිත් එක තමයි NOT ගේට් එක. ප්‍රධාන වශයෙන් මූලික තාර්කික දාර තුනක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි එක AND ద్వාරය, අනිත් එක OR ద్వාරය, අනිත් එක තමයි NOT ద్వාරය. සංයෝජිත තාර්කන ධාරයක් කියලා කියන්නේ මූලික තාර්කික ධාර එකතු වෙලා. දැන් AND ගේට් එකයි NOT ගේට් එකයි එකතු වෙලා හැදෙනවා ගේට් එකක්. ඒකට අපි කියනවා NAND ගේට් කියලා. NAND ගේට්. OR ගේට් එකයි NOT ගේට් එකයි එකතු වෙලා හැදෙනවා ගේට් එකක්. ඒකට අපි කියනවා NOR ගේට්. NOR ගේට්. හරිද? එහෙනම් මූලික තර්කන ධාර සංයෝජනය වීමෙන් නිර්මාණය වෙන සංයෝජිත ධාර වලට අපි කියනවා සංයෝජිත තර්කන ධාර කියලා කියනවා. මෙයා තමයි මෙයා. මේ දෙන්න එකතු වෙලා හැදිච්ච කෙනා තමයි මෙයා. නේ? ඕක තමයි අපි කතා කරන්නේ. පැහැදිලිද? එතකොට අපි එහෙනම් පළවෙනි විදිහටම කතා කරලා බලමු මූලික තර්කන ධාර මොනවාද කියන්නේ මොනවාද සහ මූලික තර්කන ධාර හඳුනා ගැනීම. right. එහෙනම් ඊළඟට ඔයාලා නෝට් එකක් දාගන්නවා නම් නෝට් එක දාගන්න මූලික තර්කන ධාර තාර්කික ධාර කියලා කියන්නේ යම්කිසි කොන්දේසියක් මත පදනම් වෙමින් තර්කණයක් මත පදනම් වෙමින් ප්‍රතිදාන ලබා ආදාන වලට අනුරූපව ප්‍රතිදාන ලබා දෙන ව්‍යුහයක්. එතකොට මූලික තර්කන ධාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. එකක් තමයි මූලික තර්කන ධාර, අනිත් එක තමයි සංයෝජිත තර්කන ධාර. එතකොට මූලික තර්කන ධාර තුනක් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එකක් AND ධාරය, අනිත් එක OR ධාරය සහ NOT ධාරය. අනිත් එක තමයි මූලික තර්කන ධාර සංයෝජනය වෙලා නිර්මාණය වෙන තර්කන ධාර කිහිපයක්. ඒවා තමයි සංයෝජිත තර්කන ධාර කියලා කියන්නේ. සංයෝජිත තර්කන ධාර දෙකක් තියෙනවා අපිට දැන් කතා කරන්න. AND ධාරය, NAND ධාරය සහ NOR ධාරය. right. ඔයාලා මේක නෝට් එකක් දාගන්නවා නම් මේක වීඩියෝ එක පුෂ් කරලා නෝට් එකක් දාගන්න. right. මම යනවා ඊළඟ කොටසට. right. අපි කතා කරනවා දැන් මූලික තර්කන ධාර පිළිබඳව. ඒතර මම මූලික තර්කන ධාර එකින් එක පැහැදිලිව කියලා දෙන්නම්. right. හරිද? එතකොට අපි කතා කරනවා මූලික තර්කන ධාර. මූලික තර්කන ධාර. අපි කියනවා මේකට බේසික් ලොජික් ගේට්ස්. බේසික් ලොජික් ගේට්ස්. ළමයි මූලික තර්කන ධාර වල මම කියවනේ මූලික තර්කන ධාර තුනක් තියෙනවා කියලා. එහෙනම් මූලික තර්කන ධාර වල පළවෙනි ධාරයේ විදිහට අපි කතා කරනවා AND ධාරය. AND ගේට්. AND ගේට්. AND ගේට් එකේ සංකේතය වෙන්නේ ළමයි මෙන්න මේ වගේ සංකේතයක්. AND ගේට් එකේ කර්මය වෙන්නේ ගුණිතය. එයාගේ කන්ඩිෂන් එක වෙන්නේ ගුණිතය. එතකොට AND ගේට් එකක් ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ තර්කන ධාර වලට අපි ලබා දෙන්නේ 1 සහ බිංදුව. හේතුව තමයි මේක පරිගණකයක් ඇතුලේ භාවිතා කරන ක්‍රමවේදයක් නේ. මම කියවනේ ඩිජිටල් කම්පියුටර්ස් වල භාවිතා වෙන ක්‍රමවේදයක් නිසා අපිට මේ ලොජික් ගේට්ස් වලට ලබා දෙන්න පුළුවන් 1 හෝ බිංදුව විතරයි. 1 හෝ බිංදුව. ඒ කියන්නේ දීමේ ඉලක්කම් අගයක් තමයි මෙතෙන්ට දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට AND තර්කන ධාරයේ කොන්දේසිය තමයි ලැබෙන ආදාන වල ගුණිතය තමයි ප්‍රතිදානය කරන්නේ. ඒ කියන්නේ මම මේ AND ගේට් එකේ සත්‍යතාවගුවට ගියොත් මෙයාට මම කියනවා A කියලා, මෙයාට මම කියනවා B කියලා, මෙයාට මම කියනවා F කියලා. F කියන්නේ ප්‍රතිදානය. ප්‍රතිදානය F කියන්නේ ප්‍රතිදානය. මේ දෙන්න තමයි ඉන්පුට්ස් වෙන්නේ. එතකොට A සහ B කියලා ආදානයන් දෙකක් තියෙනවා. F කියලා ප්‍රතිදානයක් තියෙනවා. මම කියවනේ තර්කන ධාරයක් කියලා කියන්නේ ආදානයන් වලට අනුරූපව ප්‍රතිදානයන් ලබා දෙන ව්‍යුහයක්. එතකොට
දැන් ආදාන දෙකයි තියෙන්නේ. 2 inputs තියෙන්නේ. ආදාන දෙකයි නම් එකිනෙකට වෙනස් අවස්ථාවන් අපිට හතරක් ලබා ගන්න පුළුවන්. හේතුව තමයි අපිට ද්විත්ව තර්කණයක් තමයි තියෙන්නේ. හේතුව තමයි 1 සහ බිඳුව තමයි අපිට ආදානය කරන්නේ. දෙකේ දෙවෙනි බලය. එහෙනම් අපිට එකිනෙකට වෙනස් අවස්ථාවන් හතරක් හදා ගන්න පුළුවන්. ඔය හතර අපි බයිනරි වලින් ලියනවා. ද්විමේය අගයකින් ලියනවා. හේතුව තමයි බිඳුව. පළවෙනි අවස්ථාව බිඳුව. ඒ කියන්නේ මෙයාත් බිඳුව වෙලා මෙයාත් බිඳුව වෙන අවස්ථාව. අනිත් එක තමයි 1. එක්කෙනෙක් බිඳුව වෙලා එක්කෙනෙක් 1 වෙනවා. අනිත් එක තමයි දෙවෙනි අවස්ථාව. අනිත් එක්කෙනා 1 වෙලා අනිත් කෙනා බිඳුව වෙන අවස්ථාව. අනිත් කෙනා තමයි තුන්වෙනි අවස්ථාව. බලන්න එකිනෙකට වෙනස් අවස්ථාවන් හතරක් අපි මෙතන ගොඩ නැගුවා. එතකොට මේ වගුවේ මෙන්න මේ අවස්ථාවන් හතර ගන්න කොහොමද කියලා අහුවොත් ඔයා ඉන්පුට්ස් දෙකක් දෙනවා නම් දෙකේ දෙවෙනි බලය 4යි. අවස්ථාවන් 4ක් එනවා. ඔයා ඉන්පුට්ස් 3ක් දෙනවා නම් දෙකේ තුන්වෙනි බලය 8ක් එනවා. ඔයා ඉන්පුට්ස් 4ක් දෙනවා නම් දෙකේ හතරවෙනි බලය අවස්ථාවන් 16ක් එනවා. බය වෙන්න එපා. සාමාන්‍ය පෙළට එන්නේ දෙකේ දෙවෙනි බලය අවස්ථාවන් 4යි. එතකොට සත්‍යතාව වගුව ගත්තට පස්සේ මම කියනවා n ద్వාරය ඇතුලේ තියෙන ළමයි ගුණිතය. එතකොට මෙයා බිඳුව වෙලා මෙයා බිඳුව වෙනවා. බිඳුව බිඳුවෙන් ගුණ වුණාම කීයද? ප්‍රතිදානය එන්නේ බිඳුවයි. ඒ කියන්නේ මෙයාගෙන් තියෙන ගුණිතයක්. හේතුව තමයි මෙයාගේ අපි භාවිතා කරන්නේ n තර්කණයේ විදිහට ගුණිතය නිසා. පැහැදිලිද? එතකොට බිඳුවයි. බිඳුව බිඳුවෙන් ගුණ වුණා කියලා හිතන්න. බිඳුව බිඳුවෙන් ගුණ වුණාම බිඳුවයි. එක බිඳුවෙන් ගුණ වෙනවා. එහෙනම් මෙයා එක වෙනවා. මෙයා බිඳුව වෙනවා. මෙයා එක වෙලා මෙයා බිඳුව වෙනවා. බිඳුව එකෙන් වැඩි වුණාට පස්සේ ඒත් බිඳුවයි. මෙයා එක වෙනවා මෙයා බිඳුව වෙනවා. එක බිඳුවෙන් වැඩි වුණාම ඒත් බිඳුවයි. එහෙනම් එක එකෙන් වැඩි වෙනවා. එක් වාරයක් එක කියලා හිතන්න. එක එකෙන් වැඩි වුණාට පස්සේ මෙතන එකයි. එහෙනම් අපි මෙයාට ඇන්ඩ් වල අපි ඇත්තටම කතා කරන්නේ ගුණිතය. එතකොට අපි මෙයාගේ ප්‍රතිදානය ගුණිතයක් විදිහට ලියනවා. A.B කියලා. එහෙනම් මේකට අපි තමයි කියන්නේ බූලියානු ප්‍රකාශනය කියලා. ඒ කියන්නේ මේක A B ගෙන් ගුණ වෙලා එන ප්‍රතිදානය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රතිදානය ලියන්න පුළුවන් මට F සමානයි A.B කියලා. එතකොට මෙයාගේ සත්‍යතාව වගුව තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ සත්‍යතාව වගුව. සත්‍යතාව වගුව හැදෙන්නේ පළවෙනි එක විදියට n තර්කන ධාරයේ තියෙන එකම කොන්දේසිය තමයි ලැබෙන ආදාන සියල්ලම සත්‍ය නම් විතරක්. ලැබෙන ආදාන සියල්ලම තෘප්ත නම් විතරක්. ලැබෙන ආදාන සියල්ලම එක නම් විතරයි ප්‍රතිදානයක වෙන්නේ. මේක තමයි n තර්කන ධාරයේ තියෙන කන්ඩිෂන් එක. එතකොට මේක තමයි යාගේ සංකේතය, මෙයා තමයි යාගේ සංකේතය, මෙයා තමයි යාගේ සත්‍යතාව වගුව, මෙයා තමයි යාගේ බූලියානු ප්‍රකාශනය. අවස්ථාවන් ගන්න හදාගන්නේ මෙන්න මේ විදියට. මම හිතනවා ඔයාලට ඕක තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මේක මතක තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි එකක් හෝ බිඳුව නම් ආදානවල එකක් හෝ බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. ආදානවල එකක් හෝ බිඳුව නම් ප්‍රතිදානය බිඳුවයි. right. අපි යනවා ඊළඟ තර්කන ద్వාරයට. ඊළඟ තර්කන ద్వාරය තමයි මම මේක මකලා ලියන්නම්. O තර්කන ධාරය O gate O තර්කන ධාරය. හරිද? එතකොට O තර්කන ධාරය ගත්තට පස්සේ එයාගේ සංකේතය මෙන්න මේ වගේ සංකේතයක්. මෙයාගේ භාවිතා වන්නේ එකතුව. මෙයාගේ භාවිතා වෙන කන්ඩිෂන් එක එකතුව. එතකොට මෙයාට මම AB කියලා අවස්ථාවන් දෙකක් දුන්නොත් මෙයා F කියලා ගත්තොත් F සමානයි මෙයාගේ සංකේතය වෙන්නේ A + B. A එකතු කිරීම B. මෙයාගේ සංකේතය එකතු කිරීම එකතුව නිසා. හරිද? එතකොට මෙයාගේ තියෙන කොන්දේසිය ළමයි තමයි අපි සත්‍යතාවකකට යන්න කලින් මම මේක කියන්නම්. මෙතන එකතුව කියලා කියන්නේ මෙයා බිඳුව වෙලා මෙයා එක වුණා කියලා හිතන්න. එකයි බිඳුව එකතු කරාම ප්‍රතිදානය එකයි. මෙයා එක වෙලා මෙයා බිඳුව වුණත් ප්‍රතිදානය එකයි. ප්‍රතිදානය එක වෙනවා. මෙයාත් එක වෙලා මෙයාත් එක වුණත් ඒත් ප්‍රතිදානය එකයි. දෙක වෙනවා කියලා කියන්නේ ඒත් අගේ එකක් එනවා කියන එක. එහෙනම් මෙයාගේ තියෙන කොන්දේසිය තමයි මොකද්ද? මෙන්න මේ ඉන්පුට්ස් වලට එකක් හෝ එක වෙනවා නම් ආදානවල එකක් හෝ එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙනවා කියන එක. පැහැදිලිද? right. එහෙනම් මෙයාගේ සත්‍යතාව වගුවට අපි ගියොත් මෙයා A, මෙයා B, මෙයා F කියලා ගත්තොත් මෙයාගේ එකිනෙකට වෙනස් අවස්ථාවන් හතර හදා ගන්න විදිය මම කිව්වා. අවස්ථාවන් දෙකයි නම් තියෙන ඉන්පුට්ස් දෙකයි නම් එකිනෙකට වෙනස් අවස්ථාවන් හතරයි. එහෙනම් බිඳුව 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 එක එක බිඳුව එක එක. එතකොට මෙයාගේ කොන්දේසිය තමයි එකක් හෝ එක වෙනවා නම්
ප්‍රතිදානය එක වෙනවා කියන එක. එහෙනම් අපි පළවෙනි කොටස විදියට බැලුවොත් 0.0.0 මේ දෙන්නගෙම එක කෙනෙක්වත් එක වෙලා නැහැ. 0.1 1 මේක තමයි මෙයාගේ සත්‍යතාව වගුව වෙන්නේ. එතකොට මෙයා තමයි මෙයාගේ ප්‍රතිදානයට අදාළ බූලියානු ප්‍රකාශනය වෙන්නේ. මෙයා ට්‍රුත් ටේබල් එක. සත්‍යතාව වගුව. මෙයාගේ ඕනනම් ලියා ගන්න ආදානයන් එකක් හෝ එක වෙනවා නම් ප්‍රතිදානය එක වෙනවා කියලා. right. ඊළඟ තර්කන ධාරයත් මම මෙතනින් ලියන්නම්. එයා තමයි not තර්කන ධාරය. not තර්කන ධාරය. not gate. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ළමයි not gate එකට ආදානයන් දෙන්න පුළුවන් එකයි. ඒ කියන්නේ not gate එකේ symbol එක ඔන්න ඔය විදිහේ symbol එකක් තමයි තියෙන්නේ. සංකේතයක් තමයි තියෙන්නේ. එතකොට not gate එකේ symbol එක මේ විදිහට තියෙන්නේ. මෙතන අපි A කියලා ආදානය කරොත් ඒ ආදානයේ ප්‍රතිවිරුද්ධය ඒ බා එනවා. සරලව ගත්තොත් ඔයා බිඳුව ආදානය කරොත් මේ පැත්තෙන් එක යන්නේ. මේ පැත්තෙන් එක ආදානය කරොත් මේ පැත්තෙන් බිඳුව යන්නේ. එහෙනම් not තර්කන ධාරය කියලා කියන්නේ ආදානයන් වල ප්‍රතිවිරුද්ධය ලබා දෙන තර්කන ධාරයක්. හරිද? right. එතකොට මෙයාගේ සත්‍යතාව වගුව ගත්තට පස්සේ මෙයාගේ A කියන තර්කන ධාරය එක ආදානයනේ තියෙන්නේ. එහෙනම් ඒ බා වෙනවා. ඒ එක වෙන අවස්ථාවේදී ඒ බිඳුව ඒ බා බිඳුවයි. ඒ බිඳුව වෙන අවස්ථාවේදී ඒ භාගයගේ එකයි. ඔන්න ඔච්චරයි මේක මතක තියාගන්න තියෙන්නේ. එතකොට මූලික තර්කන ධාරවල අපි කතා කරනවා තාර්කික ධාර තුනක්. එකක් තමයි n ධාරය, අනිත් තමයි o ධාරය, අනිත් එක තමයි not ධාරය. එතකොට මේවා සංයෝජනය වෙලා තමයි සංයෝජිත තර්කන ධාර හැදෙන්නේ. සංයෝජිත තර්කන ධාර ගැන අපි ඊළඟට කතා කරමු. right. right. හරිද? එතකොට දැන් අපි කතා කරොත් සංයෝජිත තර්කන ධාර පිළිබඳව. combinational logic gate සංයෝජිත තර්කන ධාර. ළමයි සංයෝජිත තර්කන ධාරයක් කියලා කියන්නේ මූලික තර්කන ධාර එකිනෙකට එකතු වෙලා සංයෝජනය වෙලා අලුතෙන් හැදෙනව තර්කන ධාරයක්. මේ අලුතෙන් හැදෙන තර්කන ධාර වලට අපි කියනවා සංයෝජිත තර්කන ධාර කියලා. ඇයි සංයෝජිත තර්කන ධාර පාවිච්චි කරන්න කියලා ඇහුවොත්, ඇයි නිර්මාණය කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මූලික තර්කන ධාර වලින් ළමයි පරිපත ගොඩනගද්දි විදුලි පරිභෝජනය සහ පිරිවැය අධික වෙනවා. මේක අඩු කරගන්න තමයි මේ දෙකම එකතු කරලා සංයෝජන තර්කන ධාර හදන්නේ. එතකොට දැන් ඔයා හිතන්න තාර්කික ධාර දෙකක් දාලා සර්කිට් එකක් හදන්න ගියොත් ඒ දෙකටම විදුලිය යනවා. ඒ දෙකටම පිරිවැයක් ගත වෙනවා. හැබැයි ඒ දෙක එකතු කරලා තනි තර්කන ධාරයක් හදනවා. මේ දෙකෙන්ම කරන්නේ තනි වැඩක් නම්. එතකොට දෙකක් වෙනකොට අපිට එකක් රීප්ලේස් කරන්න හැකියාවක් තියෙනවා. අන්න ඒක නිසා මූලික තර්කන ධාර සංයෝජනය කරලා නිර්මාණය වෙන තර්කන ධාර වලට අපි කියනවා සංයෝජිත තර්කන ධාර කියලා. එතකොට ඔයාලට සංයෝජිත තර්කන ධාර දෙකක් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එකක් තමයි NAND ධාරය. NAND gate එක. NAND gate. හරිද? NAND gate. NAND gate එකේ සංකේතය ළමයි AND gate එකේ සංකේතය වගේමයි. හැබැයි ඉස්සරහට බෝලයක් එනවා මෙන්න මේ විදියට. එතකොට NAND gate එක හැදෙන්නේ ළමයි AND gate එක NOT gate එකත් එක්ක එකතු වෙලා. AND gate එක එකතු වෙනවා NOT gate එකත් එක්ක. ඔන්න ඔය වගේ සංකේතයක් තමයි එන්නේ. AND gate එක NOT gate එකත් එක්ක එකතු වෙලා හැදෙන තර්කන ධාරයකට තමයි අපි NAND තර්කන ධාරය කියලා කියන්නේ. මම මෙයාත් A, මෙයා B, මෙයා F කියලා ගන්න. එතකොට මෙයා හැදිලා තියෙන්නේ මෙන්න මේ දෙන්න එකතු වෙලා. පැහැදිලිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතනින් එන ප්‍රතිදානය දැන් ඔයාලා දන්නවා AND gate එකේ මෙතෙන්ට එන ප්‍රතිදානය මොකද්ද? මෙතන එන ආදාන සියල්ලම සත්‍ය නම් විතරයි මෙතන ආදානය සත්‍ය වෙන්නේ. මෙතන ආදාන සියල්ලම එක වුණොත් විතරයි මෙතන ආදාන සියල්ලම එක වෙන්නේ. එතකොට මෙතන ආදානය සත්‍ය නම් මෙතන ආදානය අසත්‍යයි. එහෙනම් මෙතන ආදාන සියල්ලම සත්‍ය වුණොත් නැත්නම් මෙතන ආදාන සියල්ලම සත්‍ය වුණොත් මෙතන ආදානය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අවුට්පුට් එකේ ප්‍රතිලෝමය තමයි මෙයා දෙන්නේ. ඒක අපි සත්‍යතාවගුවකින් බලමු. දැන් මෙයාට මම සත්‍යතාවගුවක් අඳින්නම්.
මෙයාගේ a මෙතනින් එනවා මෙතන ප්‍රතිදානය මම ලිව්වොත් a.b මෙතන ප්‍රතිදානයට ආවොත් a.b බා. ඇයි අපි අර කලින් එකේ යන්දනේ a සමා a ඉන්පුට් කරාම not gate එකෙන් යන්නේ a බා කියලා. එහෙනම් මෙයාගේ ප්‍රතිදානය ගත්තොත් ab ආදානය කරාට පස්සේ a.b බා කියලා තමයි මෙයාගේ ප්‍රතිදානය එන්නේ. මේ ප්‍රතිදාන මේ NAND gate එකේ බූලියානු ප්‍රකාශනය තමයි මේ ලිව්වේ. එතකොට මෙයාගේ සත්‍යතාවගුව ඇන්දොත් අපි මේ සමස්ත මේ පරිපතයට අඳිමු. මේ ගේට් එකට නැතුව මේ පරිපතයට අඳිමු. ඔයා A ආදානය කරනවා, ඔයා B ආදානය කරනවා. එතකොට ඔයාට අවස්ථාවන් දෙකයි, එකිනෙකට වෙනස් අවස්ථාවන් හතරක් තියෙනවා. එතකොට ඔයා AB ආදානය කරාට පස්සේ ඔයාට එනවා ප්‍රතිදානයක් A.B කියලා. අපි එයත් ලියා ගන්නවා. ඊට පස්සේ ආයි ප්‍රතිදානයක් එනවා A.B බා කියලා. ඔන්න ඔය ටික තමයි අපිට පරිපතේදී ලැබෙන අවස්ථාවන් ටික වෙන්නේ. හරිද? එතකොට ඔයා බිංදුව 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 1 1 බිංදුව 1 1 මේ ටික තමයි අපිට ලැබෙන එකිනෙකට වෙනස් ලැබෙන අවස්ථාවන් ටික. එතකොට අපි AND gate එකක මම කිව්වා එකක් හෝ බිංදුව වෙනවා නම් ප්‍රතිදානය බිංදුවයි. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ තියෙන AND gate එකේ තර්කන ද්වාරය මේ සත්‍යතාවගුව මේ තියෙන AND gate එකේ සත්‍යතාවගුව එකක් හෝ බිංදුව නම් ප්‍රතිදානය බිංදුවයි. මොකද බිංදුවත් එක්ක ගුණ වෙන හැම කෙනාම බිංදුව නිසා. බිංදුව බිංදුව බිංදුවයි. එක බිංදුව බිංදුවයි. එක බිංදුව බිංදුවයි. එක එක එකයි. එතකොට AB ගේ ලැබෙන ආදානවල ප්‍රතිලෝමය තමයි AB භාගය යන්නේ නේ. එහෙනම් මෙතනින් ලැබෙන ආදානවල ප්‍රතිලෝමය තමයි මෙතෙන්ට එන්නේ. බිංදුව නම් 1යි. බිංදුව නම් 1යි. බිංදුව නම් 1යි. එක නම් බිංදුව. දැන් බලන්න බිංදුව තියෙන සෑම අවස්ථාවකදීම ප්‍රතිදානය 1යි. බිංදුව තියෙන සෑම තැනකම ප්‍රතිදානය 1යි. ඒක තමයි NAND gate එකේ තර්කණය. එහෙනම් NAND gate එකේ සත්‍යතාවගුව අපි වෙනම ඇන්දොත් AB F කියලා ඇන්දොත් AB F කියලා ඇන්දොත් 0 0 0 1 1 0 1 1. එතකොට බිංදුව බිංදුව බිංදුවේ බිංදුවයි මේ බිංදුවේ වෙච්ච තැන එකයි. එහෙනම් බිංදුව තියෙන සෑම තැනකම ප්‍රතිදානය 1 නම් බිංදුව 1යි. බිංදුව තියෙනවා 1යි. බිංදුව තියෙනවා 1යි. එක තියෙනවා. එහෙනම් දෙන්නම එක වෙලා දෙකෙනෙක්වත් බිංදු නැහැ. එහෙනම් ප්‍රතිදානය බිංදුවයි. මේක තමයි NAND gate එකේ මොකද්ද? truth table එක. එයා තමයි NAND gate එකේ truth table එක වෙන්නේ. පැහැදිලිද? right. ඕක තමයි NAND gate එකේ truth table එක. right. අපි ගියොත් NOR gate එකට. NO තර්කන ద్వාරය. NO gate. NO gate. එතකොට NO gate එක ගත්තට පස්සේ මම කියනවා එයාගේ සංකේතය මේ වගේම තමයි. O gate එක වගේමයි. හැබැයි අන්න එයාටත් බෝලයක් ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. A B මෙයාගේ ප්‍රතිදානය අපි F කියලා ගත්තොත් මෙයා හැදෙන්නේ මෙන්න මේ විදිහටම තමයි. O gate එක යනවා not gate එකක් කරහා. O gate එක යනවා ළමයි not gate එකක් කරහා. අපි A B කියලා ආදානය කරොත් මෙතෙන්ට එනවා A + B. මෙතනින් එන්නේ A + B. එයා මේකෙන් මෙයා හරහා ගියාම A + B බා. A + B බා. ඕක තමයි ප්‍රතිදානය වෙන්නේ. එතකොට දැන් මේ සමස්ත පරිපතය ගත්තට පස්සේ මේ සමස්ත පරිපතේම සත්‍යතාවගුව අපි ඇදලා බලමු. මේ විදිහේ සත්‍යතාවගුව A B A + B A + B බා. නේ AB අගේ අවස්ථාවන් දෙකයි එහෙනම් sorry inputs දෙකයි කෙනෙකුට වෙනස් අවස්ථාවන් හතරයි. බිංදුව 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 1 එක බිංදුව 1 1. right. බිංදුවයි බිංදුවයි ආදාන බිංදුවයි ගියාම O gate එකෙන් බිංදුවයි. එක තියෙන හැමදැනම එකයි. ඇයි? එකක් හෝ එක නම් ප්‍රතිදානය එකයි. එහෙනම් මෙයා එකයි, මෙයා එකයි, මෙයා එකයි. එතකොට මේ O gate එකේ තියෙන ආදානයන් වලට ප්‍රතිලෝමය. එහෙනම් මෙයා බිංදුව නම් මෙයා එකයි. මෙයා එක නම් මෙයා බිංදුවයි. මෙයා එක නම් මෙයා බිංදුවයි. මෙයා එක නම් මෙයා බිංදුවයි. එහෙනම් අපිට ගෙන්න පුළුවන් නිගමනයකට NO gate එකේ තර්කණය තමයි එක ආදානයක් හෝ එක වෙන හැම තැනකම ප්‍රතිදානය බිංදුවයි. එහෙනම් මෙයාගේ සත්‍යතාවගුව අපි ඇදලා බැලුවොත් මෙයාගේ සත්‍යතාවගුව අපි ඇදලා බැලුවොත් A B A + B bar. හරිද? A B A + B bar 0 0 0 1
1011. එහෙනම් එක තියෙන හැම තැනකම ප්‍රතිදානය බිඳුවයි. මේ දෙන්නම බිඳුව. එහෙනම් එකයි. එක තියෙන සෑම තැනකම ප්‍රතිදානය බිඳුව. එක තියෙන සෑම තැනකම ප්‍රතිදානය බිඳුවයි. එක තියෙන සෑම තැනකම ප්‍රතිදානය බිඳුවයි. මේක තමයි නෝ එකේ ට්‍රුත් ටේබල් එක. නෝ එකේ ට්‍රුත් ටේබල් එක. බලන්න. හරිම සරලයි. අපි ගේට්ස් පහම කතා කරලා ඉවරයි. අපි බේසික් ලොජික් ගේට්ස් තුනම කතා කරා. කම්බිනේෂන් ලොජික් ගේට්ස් දෙකක් කතා කරා. ඊළඟ වීඩියෝ එක විදිහට මම ඔයාලට දෙන්නම් මේකට අදාළ තාර්කික පරිපථයක් ගොඩනගන්නේ කොහොමද? සත්‍යතාව ගොඩනගන්නේ කොහොමද කියලා. ඒකත් එක්ක පාස් පේපර්ස් ටික කතා කරමු. මම හිතනවා ඔයාලට මේ තියරිය තේරුණා කියලා.